ඔයාලා හැමෝම දන්නව ඇතිනේ රුසියාවට උතුරින් පිහිටලා තියෙන ආක්ටික් කලාපය කියන්නේ ලෝකයේ තියෙන විශාලම අයිස් තට්ටු ග්ලැසියර් වලින් සමන්විත ඉතාමත් සුළු ජනගහනයක් පමණක් ජීවත් වෙන කටුක ශීත ප්‍රදේශයක්. ඒ නිසාම මේ කලාපය හරහා නෞකාවලට ගමන් කරන්න බෑ. හැබැයි 1870 අගභාගයේදී ප්‍රථම වතාවට ඔයා මේ දකින ඇඩෝල්ෆ් එරික් නෝඩෙන් ඉස්කියෝල්ට් කියන පුද්ගලයා වසරකට ආසන්න කාලයක් ගත කළා සාර්ථකව මේ ආක්ටික් කලාපය හරහා ගමන් කළා ආසියාවට පැමිණිලා තියෙනවා. මේ ගමනෙන් වසර 140කට පසුව දැන් රුසියාව තම න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වෙන අයිස් කඩන බලෑනිය පුළුල් කරමින් අවසානයේ ආක්ටික් හරහා ජාත්‍යන්තර වෙළඳ මාර්ගයක් නිර්මාණය කරමින් සිටින අතර එයින් ඊජිප්තුවේ සුවස් ඇලට වඩා වේගෙන් භාණ්ඩ ප්‍රවාහනය කරන්න හැකිවේ කියලා අපේක්ෂා කරනවා. ඒ වගේම මේ මාර්ගය නිර්මාණය කරනවට අමතරව රුසියාව තුළ තවත් ඩොලර් බිලියන ගණනක ව්‍යාපෘති ගණනාවක්ම සිදු වෙනවා. ඒ අතරට වරායන්, ගුවන්තොටුපළවල්, න්‍යෂ්ටික බලාගාර පවා ඇතුළත් වෙනවා. ඉතින් කැමතිද ආක්ටික් අයිස් මැදින් රුසියාව සිදු කරන මේ පිස්සු ඇදෙන ව්‍යාපෘතිය ගැන සම්පූර්ණ විස්තර දැනගන්න. එහෙනම් මේ දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කළා මේ වීඩියෝ ඉවර වෙනකම්ම අපිත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් මේ ආක්ටික් සේදමාවතේ කතාව. ආක්ටික් කලාපය කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ වගේ දෙගුණයක් පමණ විශාල ලෝකයේ දුරස්තම සහ පහසුවෙන් ප්‍රවේශිය නොහැකි ප්‍රදේශයක්. ඉතින් නෞකාවලට මේ හරහා ගමන් කරන්න බැරි හින්දා රුසියාවට ජාත්‍යන්තර වෙළඳ මාර්ගයකට ප්‍රවේශ වීමට තියෙන්නේ ඉතාමත් සීමා සහිත මාර්ග කිහිපයක් විතරයි. වාර්තා වෙන විදිහට 1500 ගණන් වල ඉඳන්ම ගවේෂකයින් ආක්ටික් කරහා මාර්ගයක් සෙවීමට උත්සාහ කළත් ඒක සාර්ථක වුණේ නැහැ. ඒ කාලේ වෙනකොට ඔවුන්ට ආසියාවට පැමිණීමට සිදු වුණේ දකුණු අප්‍රිකානු මහද්වීපය වටා ගමන් කරමින්. ඒ සඳහා මාස ගණනක් ගත වුණු අතර අවසානයට 1878 දී ඇඩෝල්ෆ් එරික් විසින් ආක්ටික් කලාපය මැදින් ආසියාව ඔස්සේ සුවස් ඇල හරහා නැවත රුසියාවට ගමන් කළ පසු මේ මාර්ගයේ තියෙන වැදගත්කම සහ පහසුව ගැන රුසියාවට අවබෝධ වුණා. හැබැයි මොහු මාර්ගයක් සොයමින් ගමන් කළ හින්දා වසරකට අධික කාලයක් මේ ගමනට ගත වෙලා තියෙනවා. මේ ගමනෙන් වසර 140කට පසුව අද නෞකා හරහා භාණ්ඩ ප්‍රවාහනය ලෝක ආර්ථිකයේ ප්‍රධානම කොඳුනාරටිය බවට පත් වෙලා තියෙනවා වගේම ආසියාව, යුරෝපය, ඇමරිකාව සහ රුසියානු වරායන් වෙත ප්‍රවේශවීමේ ප්‍රධානම මාර්ගය වෙන්නේ 1869 දී විවෘත කරපු සුවස් ඇල මාර්ගය. සුවස් ඇල හරහා සෑම වසරකම බහලුම් ප්‍රවාහන නෞකා 20000ක් පමණ ගමන් කරනවා. ඒත් වේගෙන් සිදුවෙන දේශගුණික වෙනස් වීම නිසා ආක්ටික් ප්‍රදේශයේ අයිස් තට්ටු සාමාන්‍ය ප්‍රමාණයට වඩා 4 ගුණයක පමණ වේගයෙන් දිය වී යාම ආරම්භ වෙලා තියෙනවා. මේ හරහා සාගර ජල මට්ටම වැඩි වීම ඇතුළු ව්‍යසනයන් ඇති වුණත් රුසියාවට ජාත්‍යන්තර වෙළඳ මාර්ගයක් ලෙස මෙය භාවිතා කිරීමට ඇති තත්ත්වය තමයි මෙයින් නිර්මාණය වෙමින් තියෙන්නේ. මේ මාර්ගය උතුරු මුහුදු මාර්ගය ලෙස හඳුන්වන අතර සමහර විශේෂඥයින් අනාවැකි පළ කරන්නේ 2040 වෙනකොට නෞකාවලට ගමන් කළ හැකි ආකාරයට මෙහි අයිස් දිය වෙයි කියලා. ඉතින් මේක හොඳ සම්බන්ධතාවයක්. අපි කලින් කිව්වා වගේ සුවස් ඇලට වඩා වේගයෙන් ගමන් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගන්න චීනයේ ෂැන්හයි වල ඉඳන් උතුරු මුහුදු මාර්ගයෙන් යුරෝපයට ගමන් කරනවා කියලා. මේකට නෞකාවකට ඒ සඳහා සති 2ක පමණ කාලයක් ගත වෙනවා. හැබැයි මේ ගමන සුවස් ඇල හරහා ගියොත් ඒකට සති 3ත් 4ත් අතර කාලයක් ගත වෙනවා. ඉතින් මේ හරහා නෞකාවලට විශාල ඉන්ධන ප්‍රමාණයක් සහ කාලයක් ඉතුරු කරගන්න ලැබෙනවා වගේම ගෝලීය භාණ්ඩ ප්‍රවාහනයේ කාර්යක්ෂමතාවයත් වැඩි වෙනවා. අනික දැන් මැද පෙරදිග කලාපයේ වර්ධනය වෙමින් තියෙන යුදගැටුම් නිසා නව විකල්ප මාර්ගයක් තියෙන එක සෑහෙන වැදගත් වෙනවා. ඔයාලා දකින්න ඇතිනේ දැන් ටික කාලයකට කලින් යෙමනේ හූති කල්ලියේ පෙහාර හින්දා රතු මුහුද ආශ්‍රිතව ගමන් කරපු නෞකාවලට සිදු වුණු විනාශය සහ ඒ හරහා ලෝක ආර්ථිකයට කොච්චර බලපෑමක් ඇති වුණාද කියලා. ඉතින් ඒ හින්දා අනාගතයේදී මේ ආක්ටික් මාර්ගය පාලනය කරන ඕනෑම කෙනෙකුට ගෝලීය ආර්ථිකයට ඍජු බලපෑමක් කිරීමේ හැකියාව ලැබෙනවා. හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මේ කලාපයේ අලුතින් වෙළඳ මාර්ගයක් නිර්මාණය වුණාට මේ මාර්ගයේ ගමන් කරන නෞකාවලට පහසුකම් සපයන්න අවශ්‍ය යටිතල පහසුකම් මේ කලාපය තුල නැහැ. මේ නිසා රුසියානු රජය ආක්ටික් කලාපයේ යටිතල පහසුකම් සහ කර්මාන්ත ගොඩනැගීම සඳහා ඩොලර් බිලියන 300ක වැඩසටහනක් හඳුන්වා දුන්නා. මේ වැඩසටහන තුලට න්‍යෂ්ටික බලාගාර,
විශාල වරායන්, khනිජ තෙල් සහ ගෑස් ප්‍රවාහනය කරන නල මාර්ග, නව නගර සහ ගුවන්තොටුපළවල් පවා අන්තර්ගත වෙනවා. ඒ වගේම කියන්න ඕන මේ දැවැන්ත යටිතල පහසුකම් මේ කලාපයේ ඉදිකරනවට අමතරව ආක්ටික් අයිස් තට්ටුව දියවීම නිසා සාගරය යට මෙච්චර කාලයක් හැංගිලා තිබ්බ ස්වභාවික ගෑස් සහ බොරතෙල් ඇතුළු ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 35ක් වටිනා සම්පත් ප්‍රමාණයක් මේ කලාපය තුල ඇති කියලා ඇස්තමේන්තු කළා තියෙනවා. ඉතින් මෙවැනි සම්පත් ප්‍රමාණයකින් ජාත්‍යන්තර බලශක්ති වෙළඳපොලේ රුසියාවේ ස්ථානය තවත් සුරක්ෂිත වන අතර එයින් රුසියාවේ ආර්ථිකයට ඉතා බරපතල විදිහේ බලපෑමක් කරන්නත් හැකියාව තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අද රුසියාවට තියෙන්නේ ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 2.37ක ආර්ථිකයක්. ඉතින් ආක්ටික් කලාපයේ විතරක් ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 35ක සම්පත් තියෙනවා කියන්නේ ඒක සාමාන්‍යයෙන් දැන් ආර්ථිකය වගේ 14 ගුණයක්. මේ නව මාර්ගය හරහා ලෝකයේ මෙතෙක් ගමන් නොකළ නව කලාපයක් විවෘත වන නිසා බොහෝ දෙනෙක් මේක ආක්ටික් සේදමාවත විදිහටත් හඳුන්වනවා. සේදමාවත විදිහට හඳුන්වුවේ චීනයේ ඉඳන් බටහිර කලාපයට සම්බන්ධ කළ පුරාණ වෙළඳ මාර්ගයක්. ඉතින් ඒ වගේම ආක්ටික් මාර්ගය ඔස්සේත් අනාගතයේදී දැවැන්ත සමෘද්ධිමත් ආර්ථිකයක් සහ ඒ වටා ඉදිවෙන ජාත්‍යන්තර යටිතල පහසුකම් හින්දා මේක ආක්ටික් සේදමාවත විදිහට හඳුන්වන එකේ කිසිම වැරද්දක් නැහැ. මුලින්ම 2008 දී රුසියාවේ ජනාධිපති ලෙස තේරීපත් වුණු දිමිත්‍රී ඇන්ටලෝවිච් තමයි මේ ආක්ටික් ප්‍රදේශය රුසියාවේ ජාතික ප්‍රමුඛතාවයක් බවට පත් කරේ. ඒ හරහා ඔවුන්ට අවශ්‍ය වුණේ 21 වෙනි සියවසේ රුසියානු ආර්ථිකය සඳහා ආක්ටික් ප්‍රදේශයේ සම්පත් උපයෝගී කරගන්න. ඉතින් දැන් අපි කතා කරමු ආක්ටික් සේදමාවත වැඩසටහන යටතේ ක්‍රියාත්මක වෙන විශාලම මෙගා ව්‍යාපෘති ගැන. රුසියාවේ වයඹ දෙසින් පිහිටා තිබෙන ප්‍රධාන අර්ධද්වීප තුනක් තියෙනවා. ඒ තමයි යමාල්, ගිඩාන් සහ තමීර් කියන අර්ධද්වීප. මේ කොටස් තුනේ තමයි ආක්ටික් කලාපයේ තියෙන ස්වභාවික ගෑස් සහ බොරතෙල් වලින් විශාල ප්‍රමාණයක් තියෙන්නේ. මේ කලාපයේ සිදු කරන ආයෝජනයන් රජය සහ පෞද්ගලික සමාගම් ඒකාබද්ධ වී සිදු කරන අතර තමීර් අර්ධද්වීපයේ එක් විශාලම ව්‍යාපෘතියක් ලෙස වෝස්ටොක් ඔයිල් ප්‍රොජෙක්ට් නමින් ඩොලර් බිලියන 150ක ව්‍යාපෘතියක් සිදු කරන අතර මෙය ගෝලීය තෙල් කර්මාන්තය තුළ සිදු කරන විශාලතම තනි ව්‍යාපෘතිය බවටත් පත් වෙනවා. 2030 දී මේ ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිත අතර එය අවසන් වූ පසු දිනකට තෙල් බැරල් මිලියන 2ක් පමණ නිෂ්පාදනය කරන්න හැකියාව තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒ වගේම මේ ව්‍යාපෘතියට ආයෝජනය කළා තියෙන රුසියාවේ ප්‍රධානම khනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන රොස්නෙෆ්ට් සමාගම කියන විදිහට මේ වෝස්ටෙක් ව්‍යාපෘතිය හරහා රුසියාවේ දළදේශීය නිෂ්පාදනය 102කින් පමණ වැඩි කරන්න හැකියාව තියෙනවා. මේ ව්‍යාපෘතිය හරහා දැනටමත් මේ කලාපය පුරා නව තෙල්ලින් දහස් ගණනක කැනීම් සිදු කර ඇති අතර මේ අසල යේනා බොක්කේ ඉදිවෙන නව පැටවුම් පර්යන්තයට මේ තෙල් නල මාර්ගයක් හරහා රැගෙන යන්න අවශ්‍ය වැඩ කටයුතු මේ වෙනකොට සිදුවෙමින් පවතිනවා වගේම ඒ හරහා පහසුවෙන්ම මේ තෙල් ආසියාවට සහ යුරෝපයේ වෙළඳ පොළට ප්‍රවාහනය කරන්න හැකියාව ලැබෙනවා. ඒත් මේ කලාපයේ තියෙන අධික සීතල සහිත දේශගුණය තුළ මේ දේවල් කරන එක ලේසි පහසු වැඩක් නෙමේ. මොකද මේ කලාපයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 30ක් පමණ වන අතර හිමකුණාටු වැනි තත්ත්වයනොත් මේ තුල නිරන්තරයෙන් ඇති වෙනවා. මෙවැනි තත්ත්වයක් තුල ඉතා සුළු ජනගහනයක් පමණක් මෙහි ජීවත් වුණත් මේ ව්‍යාපෘතිය හරහා නව රැකියා අවස්ථා ලක්ෂයක් පමණ ඇතිවේ කියලා ඇස්තමේන්තුගත කරලා තියෙනවා. එහෙමුණොත් මේ රැකියා සඳහා එන ජනතාවට ගමනාගමන පහසුකම් සැපයීම, ජීවත් වීමට නිවාස, විදුලිය සහ ජලය අවශ්‍ය වෙනවා. ඒ හින්දා මේ khනිජ තෙල් කැණීමට අවශ්‍ය යටිතල පහසුකම් වලට අමතරව නව ගුවන්තොටුපළවල් දෙකක්, න්‍යෂ්ටික බලාගාරයක් සහ නව ගම්මාන 15ක් මේ යටතේ ඉදි වෙනවා. හැබැයි රුසියානු මාධ්‍ය වාර්තා කරලා තිබුණු විදිහට මේ ව්‍යාපෘතියේ ඉදිකිරීම ඉතා මන්දගාමීව තමයි සිදු වෙන්නේ. ඒකට හේතුව මේ කලාපයේ තියෙන දේශගුණය සහ රුසියානු යුක්‍රේන යුද්ධය. මේ රුසියානු යුක්‍රේන යුද්ධයේ හින්දා මේ ව්‍යාපෘතියේ විවිධ අංශවලට ආයෝජනය කිරීමට කැමැත්තෙන් හිටපු සමාගම් මෙයින් ඉවත් වුණා වගේම මේ 2025 වසර මුලදී මෙහි පළමු අදියරේ තෙල් විකිණීම ආරම්භ කිරීමට නියමිතව තිබුණත් රොස්නෙෆ්ට් සමාගම ප්‍රකාශ කරේ තෙල් ලිංවල ඉඳන් ඒවා ගබඩා කරන පර්යන්තය දක්වා මේ තෙල් ගෙන එන නල පද්ධතියේ වැඩ කටයුතු වලින් 3න් 1ක් පමණයි තාමත් අවසන් කරලා තියෙන්නේ කියලා.
මීට අමතරව වෝස්ටෙක් ව්‍යාපෘති කලාපයට කිලෝමීටර් 300ක් පමණ දුරින් තියෙන යමාල් අර්ධද්වීපේ යමාල් LNG නමින් විශාල ඩොලර් බිලියන 27ක ව්‍යාපෘතියකුත් සිදු වෙමින් තියෙනවා. මේ හරහා ගෑස් නිස්සාරණය සහ සැකසුම් කිරීම සිදුවන අතර 2017 තමයි මේ ව්‍යාපෘතියේ වැඩ ආරම්භ වුණේ. ගෙවුණු 2024 පමණක් යුරෝපයට ඩොලර් බිලියන 4කට වඩා වැඩි ගෑස් ප්‍රමාණයක් මේ හරහා අපනයනය කර ඇති අතර ඒ නිසා යමාල් රුසියාවේ වඩාත් ඵලදායීම LNG පහසුකම් බවටත් පත් වෙලා තියෙනවා. ඉතින් මේ සාර්ථකත්වය ආක්ටික් මුහුදු මාර්ගයට ඉතා වැදගත් වන අතර මේ හරහා එන ලාභය වෙනත් ව්‍යාපෘතිවලට ආයෝජනය කිරීමත් ඒ හරහා සිදු වෙනවා. ඒ වගේම මේ යමාල් LNG ව්‍යාපෘතියේ සාර්ථකත්වය නිසා මෙයට කිලෝමීටර් 60ක් පමණ දුරින් ඕබ් බොක්කේ අනෙක් පැත්තෙන් තවත් LNG සඳහා ව්‍යාපෘතියක් සිදු වෙනවා. මේක LNG 2 විදිහට තමයි හඳුන්වන්නේ. 2019 දී මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු අතර මේ සඳහා ඇස්තමේන්තුගත වියදම ඇමරිකන් ඩොලර් බිලියන 21ක්. හැබැයි යමාල් ව්‍යාපෘතියට වඩා මේකේ තියෙන විශේෂත්වය මෙතනදී ගෑස් ගබඩා කරන්න භාවිතා කරන්නේ ජලය මතුපිට පාවෙන දැවැන්ත වේදිකා තුනක්. මේ පාවෙන ව්‍යුහය තුල කොන්ක්‍රීට් වලින් ඉදිකර ඇති ගෑස් ගබඩා කරන ටැංකි වලට අමතරව ගෑස් කැනීම සහ ඒවා පිරිසිදු ගෑස් බවට පත්කිරීමේ හැකියාව සහිත තාක්ෂණික ක්‍රමවේදයනොත් අන්තර්ගත වෙනවා. 2024 මුලදී මේ වර්ගයේ දෙවන වේදිකාවක් සේවයට එක් කළ අතර මෙහි තුන්වන වේදිකාව තවමත් ඉදිවෙමින් පවතිනවා. හැබැයි මේ ව්‍යාපෘතිය තුල බරපතල ගැටලුවක් තියෙනවා. 2024 අප්‍රේල් මාසයේදී මේ ව්‍යාපෘතියේ පළමු වේදිකාවේ සහ දෙවන වේදිකාවේ ගෑස් කැනීමේ වැඩකටයුතු తాවකාලිකව නවතා දැමුවා. මේ හරහා ලබා ගන්න ගෑස් ප්‍රවාහනය කරන්න අවශ්‍ය නෞකා ලබා ගැනීමට නොහැකි වුණු හින්දා. ඒත් එහෙම උනේ කොහොමද? දැනටමත් ඔයා දන්නවා තෙල් සහ ගෑස් මගින් රුසියාවේ ආර්ථිකය වර්ධනයට විශාල බලපෑමක් එල්ල කරනවා. හැබැයි ඒක රඳා පවතින්නේ ආක්ටික් අයිස් මැදින් මාර්ගයක් සකස් කළා ඒවා ලෝක වෙළඳ පොළට ලබා දුන්නොත් විතරයි. අපි ඉස්සෙල්ලාම කිව්වානේ ආක්ටික් වල අයිස් වේගෙන් දිය වෙනවා කියලා. හැබැයි ඒ විදිහට අයිස් දිය වෙන්න පටන් අරගෙන තිබුණත් තවමත් ආක්ටික් සාගරය හරහා පහසුවෙන් ගමන් කරන්න බෑ. මේ හින්දා දැනටමත් රුසියාව අයිස් කඩන්න පුළුවන් යාත්‍රා සමූහයක් ඉදිකිරීම ආරම්භ කරලා තියෙනවා. මේ ඉදිකරන නෞකා සමූහයට අයිස් කඩන යාත්‍රාවලට අමතරව භාණ්ඩ ප්‍රවාහන නැව්, ආධාරක යාත්‍රා සහ ඉන්ධන ප්‍රවාහන නෞකා ඇතුළු නෞකා 100ක් පමණ ඉදිකරන්න අපේක්ෂා කරනවා. හැබැයි වඩාත් වැදගත්ම දේ තමයි මේ අයිස් කඩන යාත්‍රා න්‍යෂ්ටික බලයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ නෞකාවල බඳ තුල න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක දෙකක් ඇති අතර ඒ හරහා ලබා ගන්න බලයෙන් සෙල්සියස් අංශක -50ක උෂ්ණත්වයක් යටතේ අවුරුද්දේ දින 365ම පැය 24 පුරාම කිසිම ගැටලුවක් නැතුව මේවාට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ වගේම මේ නෞකාවලට මීටර් 3ක ඝනකමින් යුක්ත අයිස් තට්ටු පහසුවෙන් කැඩිය හැකි අතර මේ හරහා අනාගතයේදී උතුරු මුහුදු මාර්ගය තුල වසර පුරාම නෞකාවලට ගමන් කළ හැකි ආරක්ෂිත මාර්ගයක් නිර්මාණය කර දෙනු ඇති. අනිත් විශේෂම දේ තමයි ලෝකයේ වෙනත් කිසිම රටක මෙවැනි ආකාරයේ මේ තරම් විශාල නෞකා නොමැති අතර රුසියාවේ දැනට මේ ආකාරයේ නෞකා 4ක් ක්‍රියාකාරී සේවයේ යෙදී සිටිනවා. ඉතින් ආක්ටික් සේදමාවතේ යතුරු වෙන්නේ මේ නෞකා තමයි. ඒත් මීට අමතරව රුසියාව තුල මීට සමගාමීව සිදුවෙන අනෙත් ව්‍යාපෘති මොනවාද? මීට සමගාමීව රුසියාව පුරා සාමාන්‍ය ප්‍රමාණයේ ගුවන්තොටුපළවල් සහ දුම්රිය මාර්ග ජාලයක් ඉදිකරන අතර මේ ඔස්සේ රට තුල භාණ්ඩ ප්‍රවාහනය කාර්යක්ෂම කරනවා වගේම ආක්ටික් සංචාරක ව්‍යාපාරය සඳහා අති විශාල කාර්යභාරයක් සිදු වෙනවා. ව්ලැඩිමීර් පුටින් පවසන ආකාරයට ආක්ටික් කලාපයේ සංචාරක ව්‍යාපාරය සංවර්ධනය කිරීම ඔහුගේ සිහිනයක් වගේම මේ ආක්ටික් මුහුදු මාර්ගය ඔස්සේ නව සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනගා ගැනීම ප්‍රධානතම අවශ්‍යතාවයක් වෙලා තියෙනවා. ඒ වගේම රුසියාවේ ආර්ථිකයට නව ජීවයක් ලබා දීමට තමීර් අර්ධද්වීපේ මූමාන්ස් කලාපයේ සහ නැගෙනහිර ආසියාවට මුහුණලා තියෙන ව්ලාඩිවොස්ටොක් ප්‍රදේශය තුල අති විශාල වාර්ෂිකව බහලුම් මිලියන ගණනක් හැසිරවිය හැකි වරායන් දෙකක් ඉදිවෙන අතර ඒ හරහා යුරෝපය සහ
ආසියාවේ වෙළඳපොළට පහසුවෙන් ප්‍රවේශ වීමට හැකියාව ලැබෙනවා. අවසානයට මේ වරායන් දෙක ඉදිවුණු පසු රුසියාව ඩොලර් මිලියන 800ක් වැය කළා. කිලෝමීටර් 12000ක දිගකින් යුතුව මුහුද යටින් දිවෙන ෆයිබර් ඔප්ටික් කේබල් මාර්ගයක් හරහා මේ වරායන් දෙක සම්බන්ධ කිරීමට බලාපොරොත්තු වෙන අතර ඒ හරහා ආක්ටික් කලාපයේ sannivedana කටයුතු සහ වේගවත් අන්තර්ජාලයට ප්‍රවේශ වීමට ඇති හැකියාව පුළුල් කිරීමට අපේක්ෂා කරනවා. හැබැයි මේ ඔක්කොම එහෙම කරා කියමුකෝ. ඒත් ඔවුන් මේ තරම් විශාල යටිතල පහසුකම් වලට මුදල් සපයාගන්නේ කොහොමද? මේ සඳහා රුසියානු රජය විසින් විදේශීය සමාගම් වලට විශාල බදු සහන දැනටමත් ලබා දී ඇති අතර උදාහරණයක් විදිහට කිව්වොත් යමාල් LNG ව්‍යාපෘතිය ගන්න. මේ ව්‍යාපෘතියෙන් 50.1ක් රුසියාවට අයිති වෙන අතර ඉතුරු 29.9 චීනයට සහ අනෙත් 20% ප්‍රංශ සමාගම් වලට අයිති වෙනවා. ඒත් 2014 දී රුසියාව ක්‍රිමියාව ඈදා ගැනීමේ සිට අද වෙනකොට යුක්‍රේනය ආක්‍රමණය කිරීම දක්වා තත්ත්වයන් තුල පනවා ඇති විවිධ සම්බාධක හින්දා ලෝකේ බොහෝමයක් සමාගම් වලට රුසියාව තුල ආයෝජනයන් සිදු කිරීමට හැකියාවක් නැහැ වගේම ආයෝජන සිදු කර තිබූ ඇතැම් සමාගම් පවා රුසියාවෙන් ඉවත් වෙලා තියෙනවා. මේ නිසා රුසියාව බොහෝ දුරට යැපෙන්නේ මොන සම්බාධක තිබ්බත් ඒවයින් වැඩක් නැති එක් ආයෝජකයෙක් මත. ඒ තමයි චීනය. චීනය කොහොමත් මේ උතුරු ආක්ටික් මුහුදු මාර්ගයට ලොකු උනන්දුවක් දක්වනවා. මොකද ඔවුන්ට මේ මාර්ගය හරහා යුරෝපය වෙත භාණ්ඩ අපනයනය කළ හැකි අතර දැනට ඔවුන් දකුණු ආසියාවට සහ යුරෝපයට ප්‍රවේශ වෙන සිංගප්පූරුව ඔස්සේ මලක්කා සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන වෙළඳ මාර්ගය පාලනය කරන්නේ ඔවුන්ගේ පරම සතුරන් දෙන්නෙක් වෙන ඇමරිකාව සහ ඉන්දියාව විසින්. ඉතින් එවැනි තත්ත්වයක් තුල තමන්ගේ අතිජාත මිත්‍රයා වෙන රුසියාව පාලනය කරන උතුරු මුහුදු මාර්ගය භාවිතා කිරීම වඩාත් ආරක්ෂාකාරී වෙනව වගේම තමනුත් මේ සඳහා ආයෝජනය කරන හින්දා තමන්ටත් මේ වෙළඳ මාර්ගයට අයිතියක් හිමි වෙනවා. මේ තත්ත්වය ගැන හොඳ අවධානයෙන් ඉන්න ඇමරිකාව ඇතුළු යුරෝපා රටවල් මේ උතුරු ආක්ටික් මාර්ග ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම ගැන එච්චර සතුටකින් නෙමෙයි ඉන්නේ. ඒකට හේතුව මේ හරහා අනාගතයේදී රුසියාවට සහ චීනයට දැන් තියනවට වඩා දැවැන්ත වෙළඳ ආර්ථිකයක් ගොඩනගා ගන්න පුළුවන් වෙනවා වගේම චීනය සහ රුසියාවේ යුද නෞකා වලට කාගෙන්වත් බලපෑමක් නැතුව ජාත්‍යන්තර මුහුදු කලාපයට පහසුවෙන්ම ප්‍රවේශ වීමට මේ හරහා හැකියාව ලැබෙනවා. මේ හරහා ඉදිරියට මේ රටවල් දෙකේ නාවික ශක්තිය තවත් වැඩි වෙන්න පුළුවන්. මැද පෙරදිග යුද ගැටුම් ඉදිරියට තවත් වැඩි වුණොත් ඒක මේ උතුරු මුහුදු මාර්ගය සඳහා ප්‍රතිලාභ ලබා දෙන අතර නැව් සමාගම් වලට මේක භාවිතා කිරීම අත්‍යවශ්‍ය විකල්පයක් වෙයි. ඉතින් ඔයා මොකද හිතන්නේ මේ ව්‍යාපෘතිය ගැන? රුසියාවට මේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්න පුළුවන් වෙයිද? ඒ ගැන ඔයාගේ අදහස අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න.